එක සුළුපටු පින් නෙවෙයි. ධාතු නිධානයේදී සාදුකාර පවත්වනවා කියන එක සුළුපටු පින් නෙවෙයි. වැලි කැටයකින් හරි සම්බන්ධ වෙනවා කියන එක සුළුපටු පින් නෙවෙයි. ඇත්තටම මේ යුගයේ මේ මිනිස්සු කරන්නේ සුළු පින් නෙවෙයි. නමුත් එක තැනක ප්‍රශ්නයක් තියෙනවා. මොකේද ප්‍රශ්නේ? ශේස්ත්‍රීය ප්‍රශ්නයක් නැහැ. මේ සෑයේ තැන්පත් වෙන්නේ සැබෑ සර්වඥ ධාතුන් වහන්සේලාමයි. සැබෑ අරහත් ධාතුන් වහන්සේලාමයි. ඒ නිසා පින් කෙදේ අඩුවක් නැහැ. ඔබ දුන්න දේත් අඩුවක් නැහැ. වෙහෙරක් හදලා. අඩුවක් තිබ්බොත් තියෙන්නේ කොතනද? හිතේ. අන්න මගේ නම කියවුන්නේ නැහැ. මෙච්චර කරලා ওই පෙරහැරේ මුතුකුඩියක්වත් අල්ලන්න මාව ගත්තේ නැහැ. අර අලුතෙන් ආපු කෙනෙක් කාන් ධාතු ගර්භයට රිංගලා අපි එළියේ තමයි අපිට යන්න දෙන්නේ නැහැ. අන්න කිලිටි වුණා. හිත කිලිටි වුණා. වැලිසෑයක් හදලා ඊතර වුණ එතුමාගේ සිත කිලිටි වුණේ නැහැ. එතුමා හිත ගොඩාක් ශක්තිමත් කරගත්තා. කියනවා වෙහෙරක් ළඟට සෑයක් ළඟට යනකොට කාටවත් බය හිතෙන්නේ නැහැ. දෙවොලක් ළඟට යනකොට බය හිතෙන්න පුළුවන්. තමයි අම්මා තාත්තා ළඟට යනකොට බය හිතෙන්න පුළුවන්. ගුරුවරු ළඟට යනකොට බය හිතෙන්න පුළුවන්. ආයතනික ප්‍රධානියෙක් සභාවක් මැදට යනකොට බය හිතෙන්න පුළුවන්. සෑයක් ළඟට යනකොට බය හිතෙන්නේ නැහැ. සෑයක් හදන මිනිස්සුන්ට බය වෛර සංසාරේ සංසිඳෙනවා කියන. බයෙන් මම සදාටම මිදුනේ විහෙරක් හදපු පින්බලෙන් කියලා. සියලු භව බන්ධන සින්දා කියනවා. අමා නිවනටපත් වුණා කියලා. මේ කතාව තුල තිබ්බ තවත් අසිරිය තමන්ට මුණ ගැහෙන්නේම කල්යාණ මිත්‍රයෝ. ධර්මයෙන් සොයාගෙන යනකොට අදාළ කෙනාව මුණ ගැහෙනවා. අද කාලේ මේ ප්‍රශ්නේ තියෙනවා. මහාන වෙන්න ගත්තොත් ස්ථාන ගොඩාක් තියෙනවා. බණ අහන්න ගත්තොත් ස්ථාන ගොඩාක් තියෙනවා. දේශකයන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. එතකොට හරිම දේ හරි විදියටම තෝරාගන්න මේක පිනම තමයි. ඔකේ දෙකක් වැඩ කරන්නේ. පිනයි මානසිකාරයයි. පිනයි මානසිකාරයයි. යෝනිසෝ මානසිකාරයයි. මේ දෙකම හරි දෙයම හොයාගන්න. සංසාරේ තමන් වැරදින්නේ නැතුව හරිම කල්යාණ මිත්‍රය තමාට මුණ ගැහෙන පින්කමක් තමයි කියනවා ස්තූප කරවීම. මේ පින්කමේ අවසාන මහා මංගල්‍ය උදා වෙන්න තව සුළු මොහොතයි තියෙන්නේ. ඒ නිසා හිත නරක කරගන්න නැතුව මේ පිනේ එල්ලි ඊතර වෙන්න කියන පණිවිඩය තමයි මම කියන්නේ.